ඇයි කවදාවත් ආපහු ආවේ නැහැ. Sri Lanka Emotional Mr. Stores, up to the him and voice over script. රතරේ ගොඩක් නිශ්ශබ්දය. කොළඹ නගරේ විස්ස මන්දගමුවේ ජනලයට වැටිමින් තිබුණා. මම ඒ රුතරයත් තන්වෙම හිටියා. ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරද්දි මට මැසේජ් එකක් ආවා. Unknown number. ඔය තාමත් මේව මතකද? මගේ හදවත් එකපාරටම නතර වුණා වගේ දැනුණා. ඒ මැසේජ් එක දැකපු ගමන් මට මතක් වුණා. අවුරුදු 3කට කලින් අතුරුදහන් වුණු නිතර. ඇයි මගේ ජීවිතේ අමතම කෙනා. අපි යන වර්සෙට්ස් එකද හම්බුණා. ඇයි හැම වෙලවම window එකක අසල ඉඳගෙන රේන් එක බලන කෙනෙක්. මිනිස්සු 20ට බයයි. හැබැයි 20 හැමදාම සිදලා දෙනවා. ඇයි එහෙම කියනවා? එදා ඉඳන් අපේ ළඟ වුණා. Late night calls. Beach walks. Coffee shops. හැමදාම ලස්සනයි. හැබැයි නිතරට ඒක 아무තු දෙයක් තිබුණා. ඇයි කවදාවත් තමන්ගේ ගෙදර ගැන කතා කළේ නැහැ? මම අහන හැම වෙලාවකම ඇයි ටොපික් එක වෙනස් කරනවා. එක දවසක් අපි ගල් මවුදුර ඉඳගෙන සන්සෙට් එක බලද්දී ඇයි මට කිව්වා. මම එක දවසක් අතුරුදහන් වුණත් මේවා හොයන්න එපා. මම හින වුණා. ඩ්‍රෑමයි කුවීන්. ඇයත් හින වුණා. හැබැයි ඒ ඇස් වෙලා තිබුණු බය. ඊට පස්සේ දවස් කිහිපයකින් ඇය අතුරුදහන් වුණා. Phone off. Social media deleted. Apartment empty. Police report එක දෙලත්. කිසිම clue එක හම්බුනේ නැහැ. හැමෝම අන්තිම කියලා තිබුණා. She probably left the country. හැබැයි මට ඒක විශ්වාස වුණේ නැහැ. අවුරුදු 3ක් ගියා. ඒත් එදා රාත්‍රියේ ආපු ඒ මැසේජ් එක. ඔය තාමත් මේව මතකද? මගේ අත කම්ප වෙන්න පටන් ගත්තා. මම රිප්ලෝස් කළා. නිතර. ඒ ඔයද? Typing. ඊට පස්සේ මැසේජ් එකක් ආවා. හිතුරු එකල උටි. අපි මුලින්ම හම්බන කැෆ් එකට එන්න තනියම. ඒ රාත්‍රියේ පුරවටම මට නන්ද ගියේ නැහැ. හෙට වෙනකම් මම බලාගෙන හිටියා. රේකල හිට මම කැෆ් එකට ගියා. ඒක almost empty. Corner table එක. White hoodie එක කැඳගෙන කෙනෙක් ඉඳගෙන හිටියා. ඇය slow's face එක උස්සලා මාව බැලුවා. නිතර. හැබැයි ඇය වෙනස් වෙලා තිබුණා. ඇස් යට කලවට. බය වෙච්ච ලෝක එකක්. හරියට කවුරු හරි ඇයව ෆාලෝ කරනවා වගේ. ඔය කොහෙද හිටියේ? මම ඇහුවා. ඇයි කම්පන් හඬින් කිව්වා. මීට වෙලාව අඩුවේ. ඊට පස්සේ ඇයි බෑග් එකෙන් pen drive එක එළියට ගත්තා. මේක safe place එක hide කරන්න. මේ මොකක්ද? Truth. මට කසාදයක් තේරුනේ නැහැ. නිතර. මුන් truth එකක්ද? ඇයි මගේ ඇස් දිහා බලලා human කිව්වා. මිනිස්සු හිතන තරම් මේ සෙට්ස් එක safe නෑ. එකපාරටම කැෆ් එකේ door එක open වුණා. Black coat ඇඳපු මිනිහෙක් ඇතුළට ආවා. නිතරගේ මුමුණු පළ වුණා. ඔය දැන් යන්න. ඇයි human කිව්වා. ඒත් please. මම pen drive එක pocket එකට දාගෙන කැෆ් එකෙන් පට වුණා. එදාර මම ගෙදර ගිහින් laptop එකට pen drive එක connect කළා. Inside video files තිබුණා. First video එක open කළා. Camera hidden footage වගේ. Dark room එක. A room එක. Politicians lu businessmenla. Illegal deals කරන footage. Bribes. Threats. Disappearances. මගේ හුස්ම නතර වුණා. එක ෆයිල් එක. නිතර cruising. මට මේක expose කරන්න ඕන. නැත්තම් තව මිනිස්සු මරියා. Sardinos. මිනාවක්. මගේ door එකට කවුරු හරි තට්ටු කළා. රෙබෙකියා. මගේ හදවත යෝගෙන් ගහන්න පටන් ගත්තා. මම people එකෙන් බැලුවා. Black coat ඇඳපු ඒ මිනිහා. Open the door. මම free වුණා. අපි දන්නවා ෆයිල් එක ඔය ළඟ තියෙනවා.
ඒ මොමන්ට් එක මට තේරුණා. නතර ඇත්තටම ඩේන්ජර් එක හිටියා. මම ෆෝන් එක අරගෙන නතරට කෝල් කළා. ස්විච්ඩ් ඔෆ්. ඩෝර් එකට තට්ටු කරන සිද්ද තවත් වැඩි වුණා. මම බෑක් ඩෝර් එකෙන් අපාර්ට්මන්ට් එකෙන් පැනලා ගියා. Rain Havels falling. Colombo streets empts. මම දෙවනවා. පස්සෙන් car lights follow කරනවා. එදාට මට තේරුණා. මමත් දැන් target එක. ඊළඟ දවසේ news වල breaking news එකක් ආවා. Young woman found dead near railway tracks. Photo එක දැක්කම මගේ ලෝකේ නතර වුණා. නිතර police කිව්ව suicide. හැබැයි මම දැනගෙන හිටියා. එයාලා අයව silence කළා. අදටත් ඒ pen drive එක මගේ ළඟ තියෙනවා. අදටත් කවුරු හරි මව follow කරනවා වගේ දන්නවා. හැම 20කම වටින රොතරයකම මට ඇගේ voice එක මතක් වෙනවා. මම එක දවසක් අතුරුදහන් වුණත් මේවා හොයන්න එපා. හැබැයි මම ඇයව හෙව්වා. ඒකයි මගේ ජීවිතේ බයි just mistake එක.